අවුරුද්දට එකපාරක් පමණක් කන්න ලැබෙන මාළුවක් තමයි මේ කජු මාළුව කියලා කියන්නේ. එහෙම නැත්නම් කිරි කජු මාළුව. ලංකාවේ ගොඩක් දෙනෙක්ට මේ කිරි කජු මාළුව කන්න හම්බෙලා නැතුව ඇති. ඊට හේතුව තමයි නගරබද මේක දකින්න නැහැ. නමුත් අපි පොඩි කාලේදී අපි සෑහෙන කජු ගස් දැක්කා. නමුත් ලොකු වෙනකොට කජු ගස් කපලා තියෙනවා. දැන් ගම් වලත් කජු ගොඩක් අඩු වෙලා තියෙන්නේ. අද සෙනසුරාදා ගෙදර ඉන්නකොට මම නිකමට හිතුණා කිරි කජු මාළුවක් කන්න ඕන කියලා. මොකද මම සෑහෙන කාලයකට පස්සේ ගමට ආවේ කිරි කජු මාළුවක් කන්න ආසයි තුණා. ඉතින් තිබ්බ කිරි කජු ටික දැක්කට පස්සේ කිරි කජු මාළුවට ගන්න පුළුවන් සාමාන්‍ය ප්‍රමාණයේ කිරි කජු ටිකක් බොහොම අමාරුවෙන් කඩාගත්තා. ඒ ටික කඩාගෙන දැන් කරන්න ඕනේ ඒ ටික සුද්ධ කරගන්න ඕනේ. අපේ කතාවක් තියෙනවා වැඩක් ලේසි වුණාම කිරි කජු කනවා වගේ කියලා. ඒ කියන්නේ වැඩේ හරි ලේසියි කියලා. නමුත් කතාවට එහෙම කිව්වට කිරි කජු කනවා කියන එක නම් ලේසි වැඩක් නෙමෙයි. ඒක කරලම බලන්න ඕනේ. ඊට හේතුව තමයි ඔය කිරි කජු කපනකොට කිරි ගෑවුනොත් අනිවාර්යයෙන්ම මෙයත් අපේ තුවාල වෙනවා. එහෙම නැත්නම් වන වෙනවා. සාමාන්‍යයෙන් අල්ලේ ගෑවුනොත් එහෙම අලු ගාගෙන කොහොම හීන් සීරුවර කරන්න ඕනේ වැඩක් ඔය කජු කපන එක. ඒ නිසා හිමීට මමත් ඔය කජු ටික කපලා කිරි කජු මාළුවක් කපන්න ලැහැස්ති වුණා. පොඩ්ඩක් කිව්වට ඉතින් කජු ටිකක් තියෙනවා. දැන් කපලා ඉවරයි. මද ටික දැන් දැම්මා. පේනවනේ ලෙඩි ටික. දැන් කොහොම කපුවට පස්සේ දැන් මේ කජු වලත් කිරි තියෙන නිසා මේකට එකක් තමයි උණු වතුර දාන්න ඕන. උණු වතුර දැම්මම අර කිරි කදී ගිහිල්ලා සාමාන්‍යයෙන් අර පොත්ත කජු මදේ වටේ තියෙන පොත්ත නිකම්ම ගලව ගන්න පුළුවන්. වෙනද විදියටම නෙමෙයි. ගොඩක් මේ රෙසිපි විදිහට උයන්න බැරි වෙති. මම දන්න විදිහට සුදු ලුණු කහ මිරිස් දාන්න නැහැ. ඊට හේතුව මේ පොඩි දරු ළමයි දෙන්න කන්න නැති නිසා. ඒ නිසා ළමයිට ආසාවෙන් කන්න ඕන නිසා මම මේකට තිබ්බඩු ටිකුයි කෙහෙල් මොටිකුයි එකතු කරා. මොකද කජු පොඩ්ඩක් තියෙන නිසා. ඒ නිසා වෙනද විදිහටම 3-5 මිරිස් කරපිංච ටික දාලා කිරි ටිකක් වැඩිපුර දාලා මේ කජු මාළුව හදා ගන්න බැලුවේ. මොකද ළමයිනුත් ආසාවෙන් කන නිසා. ඒ නිසා ගොඩක් ආසාවෙන් හදපු මාළුවක් හැමෝම අවසානට පේන හොඳට කහ පාටට තියෙනවා. ටිකක් රහයි. මොකද කජු ටිකක් තැම්බුනම කොහොම කන්න පුළුවන්. ඒ නිසා ඒ ආසාව කොහොම හරි අද ඉෂ්ට කරගන්න පුළුවන් වුණා.